හරි එහෙනම් පස්වෙනි MCQ එක තමයි කතා කරන්න තියෙන්නේ. මුලින්ම ප්‍රශ්න කියවමු. p සමානයි අපිට දීමේ අගයක් දීලා තිනවා සහ q සමාන අපිට දීමේ සංඛ්‍යා දෙකක් දීලා තිනවා. x සමානයි POQ සහ y සමානයි P and Q නම් x සහ y අගයන් වන්නේ පිළිවෙලින් පහත කවරක්ද කියලා තමයි අපි ප්‍රශ්නේ අහන්නේ. ඊට දැන් මෙහෙම ගානක් දුන්නාට පස්සේ ඔයාලට හිතින් ගන්න අමාරුයි නේ අතරම. ඒක නිසා මේක සංඛ්‍යා දෙක යටට පිළිවෙලින් ලියා ගන්න ඕන. හරිද? ඊට පස්සේ අපිට පුළුවන් ගන්න p වලගේ පිට දීලා තින්නේ 1.1 1.3 හරිද? q වලගේ අපිට දීලා තින්නේ 1.1 ඔන්න ඒ විදිහට තමයි අපිට දීමේ අගයන් දෙක දීලා තින්නේ. හරිද? හරි දැන් අපිට මේකේ දීලා තින්නේ පළවෙනි එක x සමානයි POQ කියලා. හරිද? මෙන්න මෙහෙමනේ අපිට දීලා තින්නේ. x සමානයි POQ කියලා. හරිද? එතකොට මේ මැද තියෙන්නේ මොකක්ද කියලා තමයි අපි බලන්න ඕනේ. එතකොට තියෙන තියෙන්නේ O එකක්. එකක් කියන්නේ මෙහෙම එකක්නේ. හරිද? එතකොට දැන් මේ වගේ O එකකදී මොකද්ද වෙන්නේ? ආදාන දැන් මේකේ දෙකයිනේ තියෙන්නේ. එතකොට ආදාන දෙකෙන් එකක් හෝ සත්‍ය නම් ප්‍රතිදානය සත්‍ය වෙනවා. දෙකම අසත්‍ය නම් තමයි ප්‍රතිදානය අසත්‍ය වෙන්නේ. හරි දැන් අපිට මේක ගන්න පුළුවන් එහෙනම් මේ විදිහට. හරිද? දැන් මෙතන තමයි 1.0යි තියෙන්නේ. එතකොට එකක් හරි සත්‍ය වෙලානේ එතන. එහෙනම් මෙතනට එන්නේ 1. දැන් මෙතන තියෙනවා 0.1යි. එහෙනම් 0.1 කියන එක එකක් සත්‍ය වෙලානේ. එහෙනම් මේකෙත් 1. මේකෙත් ඒ විදිහමයි එකක් සත්‍යයි. මේකෙත් ඒ විදිහමයි එකක් සත්‍යයි. මේකෙත් ඒ විදිහයි මේකත් ඒ විදිහයි. මේ ටිකේ ඒ විදිහ. ඔක්කොගෙම එකක් හරි සත්‍ය වෙලා තියෙනවා. එහෙනම් අපිට මෙන්න මේ විදිහට ගන්න පුළුවන් x වල උත්තරය. හරිද? ඊළඟට තියෙන්නේ අපිට P and Q. P and Q නම් මොකද්ද කියලා බලන්න ඕන. ඒක y සමානයි කියලා තියෙන්නේ. දැන් අපි ආයේ මේ ටික ලියාගමු. හරිද? ඔන්න විදිහට තමයි නම් තියෙන්නේ. ඊට පස්සේ එතන කියලා තියෙන අපිට y සමානයි P and Q කියලා. ඒකට මෙතන and එකක් තියෙන්නේ. හරිද? and එකක් තියෙනවනේ and එකක් කියන්නේ මොකද්ද? මෙහෙම එකක් නේ. ඒතකොට දැන් ඔය වගේ එක ආදාන දෙකෙන් එක ආදානයක් හෝ අසත්‍ය වුණොත් ප්‍රතිදානය අසත්‍ය වෙනවා. ආදාන දෙකම සත්‍ය නම් විතරයි ප්‍රතිදානය සත්‍ය වෙන්නේ. හරිද? එහෙනම් දැන් අපිට මේක ගන්න පුළුවන් ඉන්දියට 0.1යි තියෙන්නේ 1.0යි තියෙන්නේ. හරිද? එතකොට මොකද වෙන්නේ? එකක් හෝ අසත්‍ය වෙලා. එකක් හෝ අසත්‍ය නම් ප්‍රතිදානය අසත්‍ය වෙනවා. හරිද? එහෙනම් මෙතන අසත්‍යයි ප්‍රතිදානය. මෙතනත් ඒ විදිහේ එකක් අසත්‍ය වෙලා එහෙනම් ප්‍රතිදානයත් අසත්‍යයි. හරිද? ඊළඟ ඒ විදිහේ එකක් හෝ අසත්‍ය වෙලා තිනවා. ඒක නිසා මෙන්න මේ වගේ උත්තරයක් තමයි අපිට එන්නේ y වලට. එතකොට අපිට එන්නේ ඔය වගේ උත්තර දෙකක් තමයි. එතකොට අපි උත්තර කීයද බලමු. අපිට උත්තරේ ගන්න පුළුවන් එහෙනම් හතරවෙනි උත්තරේ. හරිද? හතරවෙනි එක තමයි මේ වගේ උත්තරයක් තියෙන්නේ. කොහොම තමයි වගේ ගානක්. ඉතින් මේ වගේ අවස්ථාවකදී අපිට වරදින්න පුළුවන්. දැන් මෙතන O එකක් නේ තියෙන්නේ. O එකක් වුණාට පස්සේ අපි දැන් මෙතන A B කියලා ගත්තොත් අපි ප්‍රතිදානය ලියන්නේ කොහොමද? A ධන B කියලානේ. හරිද? ඒතකොට මෙතන එකතු කිරීමක් නේ අපි ලියන්නේ. එහෙම ලිව්වට දැන් ඔයාලා මෙතනත් එකතු කිරීම දාලා මේ සංඛ්‍යා එකතු කරොත් ගාන වර්ධිනවා. හරිද? එතකොට මේක කරන්න ඕන අපි O එකේ විදියට. එකතු කිරීම දාලා මෙතනට එකතු කිරීම දාලා මේ විදිහට ගාන මේව එකතු කරගෙන ගියොත් මේක වර්ධිනවා. හරිද? ඊට එකතු කිරීම කළා හරියන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ නම් මේක එකතු කරත් ඒ උත්තරේම එනවා. වෙන එකක් තිබ්බොත් වර්ධින. ඒක නිසා එකතු කිරීම නෙමෙයි එතන ඉන්නේ. O එකක් තමයි වෙන්න ඕන. ඒ විදිහට තමයි දොර ගණනය කිරීම කරන්නේ. හරි එහෙනම් යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි ඊළඟට තියෙන අපිට 6 වෙනි MCQ එක. හරිද? ඒකේ තියෙන අපිට දශමයේ ඍණ 12යි දෙකේ අනුපූරකය කුමක්ද කියලා තමයි තියෙන්නේ. ඒතකොට දෙකේ අනුපූරක ගාණක් තියෙන්නේ. එතකොට දැන් මෙන්න මේ සංඛ්‍යාවක් අනුපූරකයට හරවද්දී ඒකට පියවර ටිකක් තියෙනවා. හරිද? මුලින්ම මේ පියවර මොනවද කියලා. එතකොට දැන් මුලින්ම දෙන සංඛ්‍යාව හරිද? මුලින්ම දෙන සංඛ්‍යාව අපි දීමයට
පරිවර්තනය කරන්න ඕන. හරිද? වෙන සංඛ්‍යාව මුලින්ම අපි දීමේට පරිවර්තනය කරන්න ඕන. ඊට පස්සේ සංඛ්‍යාව අපි බිටු 8කින් ලියන්න ඕන. බිටු 8කින් ලියා ගන්න ඕනේ. ඒ කියන්නේ දැන් අපිට බිටු 4ක ඉලක්ක සංඛ්‍යාවක් ආවොත් ඉස්සරහට 4ක් මදිනේ. ඒ 4ට අපිට බිංදු දාලා ලියන අපි බිට් 8කින් ලියන්න ඕන. හරිද? හරි ඊට පස්සේ බිට් 8කින් ලියන්න ඕන. ඊට පස්සේ මොකද්ද කරන්නේ? බලන්න ඕන මේ සංඛ්‍යාව ධන සංඛ්‍යාවක්ද නැත්නම් ඍණ සංඛ්‍යාවක්ද කියලා අපි බලන්න ඕන. ඊට පස්සේ ධන සංඛ්‍යාවක් නම් හරිද? ධන සංඛ්‍යාවක් නම් ඒ විදිහටම මේ සංඛ්‍යාව තියෙනවා. එතන ඉහට කරන්න දෙයක් නැහැ. ඒක තමයි එතකොට එකේ යන පූර්ව ගුණත් ඒ සංඛ්‍යාව දෙකේ යන පූර්ව ගුණත් ධන සංඛ්‍යා නම් ඒ විදිහටම තමයි. එතන ඉවරයි. ඊට පස්සේ ඍණ සංඛ්‍යාවක් නම් හරිද? ඍණ සංඛ්‍යාවක් නම් දැන් අපි බිට් 8කින් ලියුවානේ. 8කින් ලියුවට පස්සේ එක එනේවා තියෙනවානේ. එකේ එනේවා අපි බිංදුව දාලා ලියන්න ඕන. බිංදුවේ නේවා එක බවට පරිවර්තනය කරලා ලියා ගන්න ඕන. ඊට පස්සේ එහෙම කරාට පස්සේ අපිට මොකද කරන්න පුළුවන්? මෙතනින් පස්සේ අපිට එනවා එකෙහි අනුපූරක. එතකොට ඒ විදිහට මාරු කරාට පස්සේ අපිට එකෙහි අනුපූරක විදිහට ගාන හදා ගන්න පුළුවන්. ඊට පස්සේ එකෙහි අනුපූරකයක් දෙකෙහි අනුපූරකයට පරිවර්තනය කරන්නේ. ඊට පස්සේ දැන් මෙන්න මේ එනවනේ එකෙහි අනුපූරකයට. එතකොට මේ වන්ස් කම්ප්ලිමන්ට් එකට එකතු කරන්න ඕනේ එකක්. හරිද? එකක් එකතු කරන්න ඕනේ. ඒ කියන්නේ මේ නගයට අන්තිමට එකක් එකතු කරන්න ඕනේ. එහෙම එකතු කරාට පස්සේ අපිට දෙකෙහි අනුපූරක ගන්න පුළුවන්. හරිද? හරිද? ඔන්න ඔය විදිහට තමයි එතකොට දෙකෙහි අනුපූරකයට පරිවර්තනය කරන්නේ. මුලින්ම මේ දෙන සංඛ්‍යාව දීමේට පරිවර්තනය කරනවා. ඊට පස්සේ බිට් 8කින් ලියනවා. ධන සංඛ්‍යාවක් නම් එතනින් හරියට ගන්න දෙයක් නැහැ. එතනින් උත්තරේ එනවා අපිට. ඍණ සංඛ්‍යාවක් නම් බිටු 1 තියෙනවනේ. එකේ 1 කියලා තියෙන බිටු බිඳුවටත් බිඳුව කියලා තියෙන බිටු එකටත් පරිවර්තනය කරනවා. ඊට පස්සේ අපිට එන්නේ එකෙහි අනුපූරක ගාන. හරිද? එතකොට එනවා අපිට දැන් එහෙම මාරු කරාට පස්සේ එකෙහි අනුපූරක. ඊට පස්සේ ඒකට එකක් එකතු කරාට පස්සේ අපිට දෙකෙහි අනුපූරක එනවා. හරිද? ඔය විදිහට තමයි අපිට ගාන හදන්න තියෙන්නේ. හරි එහෙනම් අපි ගාන හදමු. අපිට දීලා තියෙන සංඛ්‍යාව තමයි ඍණ 12 කියන සංඛ්‍යාව තමයි අපිට දීලා තියෙන්නේ. එහෙනම් අපි 12 කියන එක මුලින්ම දීමේට පරිවර්තනය කරන්න ඕන. එතකොට දීමේ 12 කියන එක දීමේට පරිවර්තනය කරාම එන්නේ 1 1 0 0 හරිද? එතකොට මෙතන 8යි පාදේ 4 පාදේ. එතකොට 8යි 4යි 12යි කියලා එනවා. ඔන්න ඔයාලට මේක දෙකෙන් බෙදලා අපි ගන්න විදිහට ගන්න පුළුවන්. ඊට පස්සේ මේක බිටු 8කින් ලියන්න. දැන් මෙතන බිටු 4යි තියෙන්නේ. බිටු 8ක් කරන්න ඕන. ඊට පස්සේ දැන් අපිට බිටු 8ක් කරන්න පුළුවන්. ඉස්සරහට බිංදු 4ක් දාලා ආදී සංඛ්‍යාව. ඊට පස්සේ දැන් බිටු 8ක් තියෙනවා. දැන් මේ මොකක්ද දෙන්නේ? මේ ඉන්නේ අපිට ධන 12 කියන සංඛ්‍යාවනේ. එතකොට ධන 12ක් අපිට ඕන ඍණ 12ක්. එතකොට ධන වුණා නම් අපිට මෙතනින් උත්තරේ ගන්න තිබ්බ. දැන් ඍණ හින්දා මොකද කරන්න ඕන? දැන් මේ බිංදුව තියෙන එකටත් එක තියෙන බිංදුවටත් පරිවර්තනය කරන්න ඕන. එතකොට දැන් මෙතන බිංදුව තියෙන එහෙනම් 1. මෙතන බිංදුව නම් 1. බිංදුව නම් 1. බිංදුව නම් 1. එක නම් බිංදුව. හරිද? ඔන්න ඔය විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට මේ ආවේ මොකද්ද? 2 කම්ප්ලිමන්ට් එක තමයි ඔය ආවේ. හරිද? ඊට පස්සේ දැන් මේක දෙකේ අනුපූරකයට පරිවර්තනය අපි කරන්න ඕන ඍණ 12. එහෙනම් මේක යකට මොකද්ද කරන්න ඕන දැන්? එකක් එකතු කරන්න ඕන. හරිද? එකක් එකතු කරාට පස්සේ අපිට ගන්න පුළුවන් දැන් දෙකේ අනුපූරක සංඛ්‍යාව. එතකොට 1 1 ඊයේද? 1 1 2යිනේ. දෙකක් දාන්න බෑනේ අපිට දීමේ බිංදුව 1යි නාන්නේ. එහෙනම් මෙතන බිංදුව දාලා ඉතින් ඒක මේ පැත්තට ගෙනියනවා. හරිද? ඊට පස්සේ මෙතන කීයද? මෙතනත් මේ 1යි මේ 1යි 2යි. එහෙනම් මෙතනත් බිංදුව දාලා ඉතින් ඒක ඉස්සරහට ගෙනියනවා. ඊට පස්සේ මෙතන 1යි බිංදුවයි 1යි. ඊට පස්සේ මෙතන බිංදුවයි 1යි 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 1යි. එතකොට ඔන්න ඔය විදිහට අපිට උත්තරේ එනවා. හරිද? එතකොට ඔය වගේ උත්තරයක් තියෙන කියලා බලන්න. හරි ඔය උත්තරේ තියෙනවා අපිට 4 වෙනි උත්තරේ. හරිද? 4 වෙනි උත්තරේ තමයි එතකොට 6 වෙනි ප්‍රශ්නෙට උත්තරේ. හරිද? එහෙනම් උච්චරයි කියන්න තියෙන්නේ දෙකේ අනුපූරක පරිවර්තන ගැන. හරි ඊළඟට තියෙන්නේ අපිට 7 වෙනි ප්‍රශ්නේ කතා කරන්න. හරි එතකොට 7 වෙනි එකේදී අපි අහන්නේ දෙකේ අනුපූරක සම්බන්ධයෙන් පහත කවරක් සත්‍ය වේද කියලා. හරිද?
දෙකේ හැන පූර්වක සම්බන්ධයෙන් පාදකවරක් සත්‍ය වේද කියලා තමයි අහන්නේ. එතකොට පළවෙනි එකේ අපි උත්තරේ දීලා තියෙනවා ලකුණ නිරූපණය කිරීමට අමතර පිටුවක් භාවිතා කරලා. එතකොට දැන් අපි මීට කලින් හැදුවනේ ගාන. ඒකේ අපි ලකුණු නිරූපණය කරන්න අමතර පිටුවක් භාවිතා කරේ නැහැ. හරිද? අමතර පිටුවක් භාවිතා කරේ නැහැනේ. එතකොට ඔය අමතර පිටුවක් භාවිතා කරන්නේ මොනවද? ලකුණුවත් සංඛ්‍යාවල. එතකොට ලකුණුවත් සංඛ්‍යාවලදී අපි ධන සංඛ්‍යාවක් නම් ධන සංඛ්‍යාවක නම් හරිද ඉස්සරහා පළවෙනි පිටුවට අපි භාවිතා කරනවා බිංදුව. හරිද? ඍණ සංඛ්‍යාවක් නම් භාවිතා කරනවා පළවෙනි පිටු විදිහට 1. ඔන්න ඔය විදිහට භාවිතා කරන මොනවද? ලකුණුවත් සංඛ්‍යාවල. එතකොට දෙකේ හැන් පූර්වවලදී එහෙම එකක් භාවිතා වෙන්නේ නැහැ. ඊළඟට තියෙන්නේ දෙවැනි උත්තරයේ අංක ගණිතමය මෙහෙයුම් ඉටු කිරීම සඳහා වඩා වේගවත් මිලාඩු දුඩාංග නිපදවීමට ඉවහල් වේ කියලා. එතකොට ඒක හරි. එතකොට දෙවෙනි එක තමයි උත්තරය. අපි ඊතුරු ප්‍රශ්න ටිකත් කතා කරලා ඉමු. තුන්වෙනි එක එකතු කිරීම සහ අඩු කිරීම එකිනෙකට වෙනස් මෙහෙයුම් දෙකක් ලෙස සිදු කරයිලු. එතකොට අපි දෙකේ අනුපූරකවලදී කොහොමද ගණන් හෙදන්නේ? දැන් අපිට තිබ්බොත් මෙන්න මේ වගේ සංඛ්‍යාවක් 12 හරින 20 කියලා සංඛ්‍යාවක් තිබ්බොත් අපි මේක අඩු කරන්නේ කොහොමද? අපි මේක අඩු කරන්නේ මෙන්න මෙහෙම. 12 ධන ඍණ 20 කියලානේ. ඔන්න ඔහොමනේ අපි ගාණ හදන්නේ. එතකොට මොකද කරන්නේ? කොහොම හරි මේක එකතු කිරීම තමයි අපි කරන්නේ සංඛ්‍යාව. එතකොට මේකේ ඍණ සංඛ්‍යා නිරූපණය කරන්න තමයි අපි අර දෙකේ අනුපූරක භාවිතා කරේ. එතකොට එකිනෙකට වෙනස් විදිහකින් නෙමෙයි අඩු කිරීමයි එකතු කිරීමයි දෙකම කරන්නේ කොහොමද අපි? එකතු කිරීමක් විදිහට තමයි දෙකම කරන්නේ. එහෙනම් එකිනෙකට වෙනස් ක්‍රම දෙකක් නෙමෙයි භාවිතා වෙන්නේ. එහෙනම් තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ. හතරවෙනි උත්තරේ තියෙන්නේ සාමාන්‍ය ශබ්දශමී සංඛ්‍යා පද්ධතිය මගින් නිරූපණය කෙරේලු. එහෙම නෑනේ දැන් අපි ඊට කලින් හිතුව ගාන අපි ජීමේ සංඛ්‍යා පද්ධතියෙන් තමයි ගාන නිරූපණය කරේ. හරිද? පස්වෙනි උත්තරේ විදිහට තියෙන්නේ තාරක මෙහෙයුම් සිදු කිරීම සඳහා පළමු පරම්පරාවේ පරිගණකවල භාවිතා විය. ඒතකොට පළවෙනි පරම්පරාවේ මොනවද භාවිතා වුණේ? අපි රික්තක නල වලින් තමයි පරිගණක නිපදුවේ. ඊට පස්සේ දෙවෙනි පරම්පරාවේ ඉඳන් තමයි ට්‍රාන්සිස්ටර් භාවිතා කරේ. එතකොට ඔක පළවෙනි පරම්පරාවේදී ඔය ක්‍රම භාවිතා වුණේ නැහැ. ඔක දෙවෙනි පරම්පරාවේ ට්‍රාන්සිස්ටර් භාවිතයත් එක්ක තමයි මේ ක්‍රම ප්‍රචලිත වුණේ. හරිද? එතකොට ඔකේ පළවෙනි පරම්පරාවේදී මේවා භාවිතා වුණේ නැහැ. දෙවෙනි පරම්පරාවේ අර පරිගණකයේ කාර්යක්ෂම කරන්න තමයි මේ දෙවෙනි දෙකේ යන පූරක කියන හොයාගත්තේ. හරිද? එතකොට පස්වෙනි උත්තරේ ගන්නත් බෑ. එහෙනම් උත්තරේ එන්නේ දෙවෙනි උත්තරේ අංක ගණිතයේ මෙහෙම ඉටු කිරීම සඳහා වඩාත් වේගවත් මිලාඩු දුඩාංග නිපදවීමට ඉවහල් විය. එහෙම වෙන්නේ දැන් මේකෙදී එකතු කිරීමයි අඩු කිරීමයි කියන දෙකම මොකද්ද කරන්නේ? එකතු කිරීමක් විදිහනේ. දැන් ඕක දෙවිදිහකට කරන්න උනා නම් ඕකට වෙන වෙනම දුඩාංග අවශ්‍ය වෙනවා. හරිද? එකතු කරන්නයි අඩු කරන්නයි. එතකොට අඩු කරන එක ගොඩක් සංකීර්ණ වැඩක්. එතකොට ඒක වෙනස් කරන්න දෙකම එකතු කිරීමක් විදිහට හදන්න තමයි දෙකේ අනුපූරක භාවිතා කරේ. එතකොට අපි මේ ඍණ දැන් මෙතන ඍණ 20 කියන සංඛ්‍යාව අපි දෙකේ අනුපූරකයෙන් නිරූපණය කරලා එකතු කරාම අපිට උත්තරේ කියන්නේ අපිට අවශ්‍ය උත්තර ගන්න පුළුවන්. හරිද? එතකොට දැන් එහෙම වුණාට පස්සේ නැත්තම් දැන් එකතු කරන්නයි අඩු කරන්නයි දෙකට මොකද්ද වෙන්නේ? දුඩාංග වෙන වෙනම අවශ්‍ය වෙනවා. එතකොට දැන් ඒක භාවිතා කරපු හින්දා එක දුඩාංගයෙන් අපිට ওই කාර්යයන් දෙකම කරගන්න පුළුවන්. එතකොට මේකේ මිලාඩු දුඩාංග නිපදවීමටත් ඒක ඉවහල් වෙනවා. හරිද? එහෙනම් ඒකට උත්තරේ එන්නේ ඔන්න දෙවෙනි උත්තරය. හරි.